බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් අර මට එක මතක් වුණේ ඒක හරි ඒ වචනේ. හිමි දෙසෝ බණ අසා ඇතිමොත් ඇසුවේ හිමිගේ හඳින් නොව. අද අපි බුදුබණ අහනවා තමයි. ඒ හඳින් නෙවෙයි. එකම බණ කියන කෙනාගේ හඳ අහනවත් වෙනස් වෙනවනේ. ඒ බ්‍රහ්මස්වරයෙන් කරුණාව මුසුවන දයාව මුසුවන නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මී තථාගත දසබල සිව් විසරද ඥානයි මොහු වෙලා බුදු කෙනෙක් දාම් දෙසද්දී ඒ විදු මිනිසුන්ගේ දුක් ගිනි ගෙවි ගියා නිවි ගියා. ඕනේ නම් ඔයාලට කරදර නැති වෙන්න බුදුරජාණන් වහන්සේම සරණ යන්න. ඒ ප්‍රණීතම වචනය කරගන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ප්‍රණීතම වචනයක් කරගන්න ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ප්‍රණීතම වචනය කරගන්න සංඝං සරණං ගච්ඡාමි කියන්නේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ සංසාරේ යම්කිසි මොකද්ද දෙයක් නිසා වෙන්න ඇති. මට ඒව විස්තර කරන්න තේරෙන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ හිමාලයේ වැඩලා අවුරුදු ගණනක් ඒ සාදුවරුත් එක්ක ඉන්නකොට දවසක් හිටිලා තියෙනවා. හැම තැනම භජන් හඬ ඇහෙනවා. දෙවියන්ට කරන ස්තුති පූජාවල භජන් හඬ ඇහෙනවා. අනේ මට බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ඇහෙන්නේ නැහැ නේ කියලා. ලොකු ස්වාමීන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේට ආස කළා. ධම්මං සරණං ගච්ඡාමි කියන වචනේට ආස කළා. සංඝං සරණං ගච්ඡාමි කියන වචනේට ආස කළා. ඉස්සර අපි අසපුවට ඉස්සල්ලාම එනකොට ඔය දහම් වැඩසටහන් තියෙන කාලේ ඉස්සර මේ හේවිසි වෙස්නට නෙවෙයි තිබ්බේ. අර ඉන්දියාවේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා මතකයිද? ආය එතනින් එනකොට අවුවක ඉඳලා AC එකක් ඇතුළට එන්නේ. AC රූම් එකට එනවා වගේ නිවිගෙනමයි එන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ. ආසයි. ඒ බුදුරජාණන් වහන්සේ ළඟ තමයි නිවීම තියෙන්නේ. ඔයාලා අපිත් ආශිර්වාද කරනවා නේද ඔයාලට දුක් කරදර නැති වෙන්නේ කියලා. අනේ මොන බුරුදු පින්වතුනි එහෙම නැති වෙන්නේ නැහැ. ඇත්ත කතාව දුක් කරදර නැති වෙන්නේ නැහැ.